හායි සුබ උදෑසනක් වේවා. අද මම ඔයාලට පෙන්නන්නේ මේ කුකුලන්ට මං කෑම කන්න දෙන්නේ කොහොමද කියන එක. ඉතින් කුකුලොන්ට මම දෙන්නේ මෙන්න මේ විදිහට මඤ්ඤොක කොළ. එතකොට මේවා පැපොල් කොළ, මේ ගිනිසීරියා කොළ සහ තව අවශ්‍ය දේවල් තියෙනවා. මම ඒවා කෑම එක හදද්දී පෙන්නන්නම්. හරි අපි බලමු කොහොමද මේක කරගෙන යන්නේ කියලා. හරි මං ඉස්සෙල්ලාම මේ කොළ ටික කපා ගන්නවා. මේ බලමු කොහොමද කොළ ටික කපා ගන්නේ. ගොඩාක් චූටියට කපා ගන්න ඕනේ මේ කපනවා වගේ. ගොඩාක් හීනියට කපා ගත්තම මේ කුකුල් පැටවුන්ට කන්න හරි ලේසියි. එයාලා හරි ආසාවෙන් කෑම කනවා. ගිනිසීරියා කොළ ටිකත් අපි මේ විදිහට කපා ගමු. ගොඩාක් හීනියට කපා ගන්න එක ගොඩාක් ලේසි. මේ ඒතර කුකුලන්ට ලේසියෙන් කන්න පුළුවන්. කෑම කොළ වර්ග කන්න අප්‍රියාවක් දක්වන්නේ. චූටියට කොළ ටික මඤ්ඤොක කොළ ටිකත් ඒ විදිහටම රසන්න. මඤ්ඤොක කොළ එහෙම හරි ආසාවෙන් මෙයාලා කනවා. ගිනිසීරියා කොළ දෙන එකේ වාසිය ගිනිසීරියා කොළ දෙන එක මේ ඇත්තටම මේ කුකුලන්ට මේ පෝෂණය අතිමුත් හොඳයි. ඒ වගේම බිත්තර දාන කිකිලියන්ට බිත්තර දාන වර්ධන වේගය වැඩි වෙනවා. මම එහෙම අහලා තියෙනවා. ගොඩක් YouTube වීඩියෝ වලත් මම දැකලා තියෙනවා. ගිනිසීරියා කොළ දෙන එක ගොඩක් හොඳයි කියලා. පැපොල් කොළ දෙන එක ගොඩක් වෙන්නේ පැපොල් කොළ වලින් කුකුලන්ගේ බඩේ අජීර්ණ සහ බඩේ කැක්කුම සහ සෙම රෝග වලට ගොඩක් වටිනවලු පැපොල් කොළ. සහ ඒවත් කුකුලන්ට ගොඩක් ගුණදායී ආහාරයක්. උන් හරි ආසාවෙන් කෑම කනවා. හරි අපි මේ කපාගත්ත මේ ටික ඔක්කොම මේ කොළ වර්ග ටික ඔක්කොම මෙහෙම ලොකු භාජනයකට දාලා මේකට හුණුසල් ටිකක් තියෙනවා. හුණුසල් ටිකක් කවලම් කරනවා. හුණුසල් තියෙනවා නම් ටිකක් වැඩියෙන් දාගන්න. ඒක ගොඩක් හොඳයි. ඊට අමතරව මේ කට්ටියට අපි දානවා වර්ධන කෑම ටිකක් දාන්න ඕනේ මේකට. මේ වර්ධන කෑම යාලා කොහොමද දෙන එකනේ. මේ වගේ වර්ධන කෑම ටිකක් දා ගන්නවා. හරි වේදම අඩුවෙන් සහ මේ සතුන් ආසාවෙන් කන ගුණාත්මක කෑම වේලා
මේකට ලුණු ස්වල්පයක් දාගන්න ඕනේ. ඒක ලුණු ටිකක් දාපුවම පස්සේ තවත් ආසාවෙන් ලුණු රහටත් එක්ක කෑම ටික කනවා. අපි ඒකට මේ වගේ වතුර ටිකකුත් කවලම් කර ගන්නවා. මෙන්න මේ වගේ වෙන තරමට හදාගෙන හරියට කවලම් කරගන්න. මේක හරි ආසාවෙන් කුකුල් පැටවු කුකුල් මගේ නම් කනවා. බලමු අපි මේක දැන් හදලා ඉවරයි. කටියට කුකුල් කෑම දෙන හැටි අපි බලමු දැන් ගිහිල්ලා. ඔන්න බලා ගන්න කුකුල් පැටවුන්ට කෑම දෙනවා. මම දෙන්නේ නම් මෙන්න මෙහෙම එළියට දාලා. කට්ටිය බඩ පිරෙනකම්ම කෑම කනවා. වෙනව නේද? හරි ආසාවෙන් කෑම කන හැටි මෙයාලා. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ ශුද්ධිත් ඇවිල්ලා ඉන්නවා මේ කෑම කනවා බලන්න. කන්න මෙයත් කන්න යනවා. තුනකට. ඔන්නෝම තමයි ඉතින් මේ ඉන්නේ අපේ ලොකු බ්‍රාහ්ම ජෝඩුවක් ඉන්නවා. තව ඒ කට්ටියගේ පැටව දෙන්නෙක් ඉන්නවා. තව එක්කෙනෙක් හිටියා යා නැති වුණා. කටුව කියන ලෙඩේ හැදිලා. මෙතන අපි ගෙනාපු පැටව එක්ක ඇත්තටම පැටව 5 දෙනෙක් වගේ නැති වුණා. බ්‍රාහ්ම පැටියෙක් නැති වුණා. මේ ගම් කුකුලෙක් කියලා හිතාගෙන මේ අපි කල්කුම් පැටියෙකුත් ගෙනල්ලා ඌත් දැන් අපිත් මේ කට්ටියත් එක්කම ලොකු වෙනවා. කල්කුම් කිකිලියක් මං හිතන්නේ. ඉතින් මෙහෙම තමයි ඉතින් කුකුල් පාම් එක වෙන්නේ මගේ. මම නම් කියන්නේ ඉතින් ඇත්තට අත්දැකීමක් ලබන්නත් එක්ක ගෙදරක සාමාන්‍ය කුකුල්ලු 10ක්වත් අඩුම තරමේ හදාගත්තොත් ඇත්තටම වටිනවා. ඉතින් මේ ලොකු බ්‍රාහ්ම ජෝඩුව නම් බිත්තර දෙනවා අපිට. හැමදාම බිත්තර හදත් බිත්තර දෙකක් දාලා තිබ්බා. මම හිතන්නේ ඊයේ බිත්තරයයි අද උදේ බිත්තරයයි. ඉතින් මේ කට්ටිය හරි ආසාවෙන් කෑම එකක් කනවා. කුකුලා නම් ටිකක් සැරයි. මම පේනවනේ හතර වටේට කොටනවා. ඉතින් ඔහොම තමයි මේ කට්ටිය වැඩි කරන්නේ. දැන් මේ කට්ටියට මාස මේ පැටවුන්ට මේ කට්ටියට දැන් මාස 4ක් විතර වෙනවා. ඉතින් අදට වීඩියෝ එක මෙච්චරයි. මට ඕනුනේ කෑම දෙන්නේ කොහොමද කියන එක පෙන්වන්න අපේ කුකුලොන්ට. මේ කට්ටිය ඉතින් හරි ආසාවෙන් කනවා. මෙයා ඉතින් ලොකු එක්කෙනා මේ ජෝඩු ඇවිල්ලා පැටවුන්ට මේ ඇවිල්ලා මේ සද්ද දාලා කෑම ටික කන්න try කරනවා පේනවනේ. මේ ඒ කට්ටියට බිත්තර කෑම දෙන්න ඕනේ. මෙයාත් ඉතින් ඇවිල්ලා කනවා මේවා. එලවන්නත් බෑ. මේ කට්ටියත් කනවා. මේ හරි වීඩියෝ එක හොඳයි නම් මගේ වීඩියෝ එක බලලා subscribe කරලා නැත්නම් subscribe කරලා මගේ YouTube channel එක රීච් කරලා දෙන්න. ඔයාලට බොහොම ආදරෙන් ඉල්ලනවා. ලස්සන වීඩියෝ එකකින් තව දවසක හම්බෙමු. අපි එහෙනම් ආයෙ දවසක හම්බෙමු. ඔයාලා ඔක්කොටම සතුටින් ඉන්න මම ප්‍රාර්ථනා කරනවා ඔයාලටත් පුළුවන් වෙන්න කියලා ලස්සන පුංචි ගොවි පොලක් හදාගන්න. එහෙනම් අපි තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මාව subscribe කරන්න, වීඩියෝ එක share කරන්න, like කරන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.